මේ ස්ථානය උචිත වෙයි. වහාම ගිමන් කුටි සකසනු. සිහි සුන්වයි තවමත්. හෙටවන විට අශෝකගෙන් සදා කාලයට දුරස් වේවි කවුරෝගේ. දැන් කොමක් වේවිද හැලෙනා? කොමක් වර්ධයක සෑම බාධාවන් තරණ කර දෘඩ හස්තයෙන් සංහාර කර දැන් පර්වතයන් ඝටනය වෙවි. ධාරණී රක්තවර්ණිත වියාවේ. රාජකුමාර සුසීමයන්ට ජය වේවා. 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 ද්විත්ව මහාශෝරීන් එකිනෙකා සම්මුඛයේ වේ. අවසානයේ ප්‍රතිඵලය කුමක් වනේද? මගධේ මහා ශූරගේ මේ මහා සංග්‍රාමයේ හෙට නිර්ණය සිදුවේයි. ශූරයන් දෙදෙනා සම්මුඛ වූ කල මහා බලති අපරාජිත ශූරයා රාජකුමාර සුශීම ඔහු කීර්තිමත් වූවා ඔහු විසින් සිය විරෝධීව ජීවත්ව නොතැබීමෙන්. ඉදිරි දෙසින් වෙයි චක්‍රවර්ති ඡණ්ඩ. ඔහුද සෑම ප්‍රතිද්වන්දීව පරාජිත කළා. නමුත් ජීවත්ව රැඳීමට දුන්නේ. කවුරුන්ට හිමි වේද මගධේ මහා ශූරගේ ගෞරවය? කවුරුන්ගේ ශීර්ෂයේ විජේහි කිරුළ ලෙලදේද? ඒ ගැන නිර්ණය හෙට දින වේවි. කවුරුන්ගේ ශීර්ෂයේ කිරුළ වේවිද? ඒ ගැන නිර්ණය හෙට නැහැ වනුයේ. සැබවින්ම ඒ නිර්ණය මේ සංග්‍රාමයට බොහෝ పూర్වයෙන්ම සිදුවා. ඝටන වේවි මෞර්ය වංශිකේ යුද්ධය වේවි ගරු ගම්භීර. තම කරුන්ගේ ඝාතකයව ඔහු කෙසේ මුදා හරිවිද? ද්වේත සිංහෙන්ගේ යුද්ධයේදී රැගෙන යාවේ සිංහාසනය අවසන්. හෙට දින සටන ගැන పూర్ව අනුමාන කිරීම අසීරු වේවි. සුශීමගේ ශක්තියින් මායාවී වේ. සාමාන්‍ය මනුෂ්‍යයාගේ ක්ෂමතාවට බොහෝ අධික බල සම්පන්නයි ඔහු. නපුරයිතින් කෙතරම් විසල් හා ශක්ති සම්පන්න වනු වේව. යහපත මතින් ජය නොලබනු වෙයි. යුවරජා ශෝක සමගින් ඔහුගේ සත්‍ය, ඔහුගේ ධර්මය වේ. ඉතිහාසයෙන් මෙකරුණට සාක්ෂි තරයි. සත්‍යයට හා ධර්මයට සදා ජය හිමි වනුයේ. යුවරජා ශෝකයන් මෙතෙක් සැවම පරාජිත කළා. ඔහුගේ සිත් තුළ ප්‍රතිශෝධයේ එක් එවැනි ජ්වාලාව දිදුලමින් නැගෙයි. එය ඔහුට සහස්‍ර ගුණයක් අධික බලය හා ජවය ප්‍රදානය කරනු ඇති. දැන් ඔහු සුශීමගේ සමක්ෂයේ වූ කල ඔහුට සිය මෑණියන්ගේ අවමානය හා ගුරුන් ඝාතනයේ ප්‍රතිශෝධයට අවසර ප්‍රාප්ත වූයේ. ඔහු නම් එසේ ව්‍යර්ථ නැහැ කරනුවේ. මේ සටන නවතාලනුව වෙසි.
මේ සටන නවතාලනු අවැසි. නමුත් කිසිවෙකුට මේ නවතනු හැකි නම් ඒ අය රාණී ධර්මා. මේ සමයේම ඇය වෙත යනු විගසින්නේ රැගෙන මෙහි පැමිණෙනු. එනමුදු ආචාර්ය අපට එයයි අවශ්‍ය වූ යුවරාජ හා සුසීම සම්මුඛයේ හමුවීම. එයයි අපගේ සැලසුම වූයේ අපේ උදෙසා ප්‍රයාසයන් කළේ. එක්වර මෙසේ පැවසීමෙන් මේ සමයේ තර්ක විතර්කයට නොවේ. වහාම යනු විගස නොයනු අනර්ථය වනු ඇති. අඛණ්ඩ භාරතයේ ස්වප්නේ විසිරී යනු ඇති. අප රාණී ධර්මාගේ මාර්ගයෙන් එම මහා සංග්‍රාමයේ නවතා දැමිය යුතුයි. ශ්‍රී ආචාර්ය කිනම් පුතකගෙන ආයිද? ඔහු බොහෝ ශක්තිවන්තයි. මෙතෙක් පරාජිත නැහැ වූයේ. ජනයා අතර ප්‍රචලිතයි ඡණ්ඩ අශෝකයන්ම වගේ. ඒ කරුණ සත්‍ය නම් එහි අර්ථය මෙයයි. බින්දුසාරගේ පුත්‍ර අශෝක දිවි ඇතිවයි. නාලන්දාවේ සිදුවන මගධේ මහා ශූරයාගේ ප්‍රතියෝගිතාවේ අවසන අධිරතෙක් පිවිසීමට කිසිදු සාමාන්‍ය ශූරයෙකුට සමත්කම් නොමැති. සැමගෙන් විශේෂ කරුණ මෙයයි. ඒ ශූර රණභූමියේදීද නෛතිකතාව අනුගමනය කරනු වීමයි. තම ප්‍රතිද්වන්දීන් ඔහු නැසුවේ. සැමට ජීවිත දානය දුන්වේ. ගුප්තචරහට ඒ කරුණ සනාථ කිරීමට නොහැකි වූවා. එම ලක්ෂණ දුරු කල කිසිවෙකුට සන්දේහ නොමැති. එවැනි කරුණාවෙන් කිසි ශූරෙක් තුල වනුද ඔහු අශෝකයන් වීම නිසැකමයි. අර්ථය මගේ තියෙනගේ අනුභූතිය නිසිවක අශෝක නැසී ගියේ. අශෝක ආචාර්ය රාණි ධර්මාට මල්ලව යුද්ධය ගැන පවසනු රිසි නම් ඒ සැඟවුවේ කිමද? මට නම් කිසිත්ම වැටහුම් නැහැ වනුයේ. සැබවින් මේ පසුපස කිනම් අභිලාෂද ඔබගේ? මගේ අභිලාෂය කිසිම විට අශෝක හා සුශීම වංගනයේ සටන් කරවීම නොවේ ශ්‍රීපත්. රාණී ධර්මාගේ අපේක්ෂාව යම්තාක් අශෝක තම ක්‍රෝධය මත නියන්ත්‍රණ නොකරනුයේද ඔහුට පාටලිපුත්‍රයට යාමට නොදෙනුයේයයි. ඇය මෙය නැහැ වැටහුම් කරනුයේ පාටලිපුත්‍රයෙන් දුර කරඳමින් අශෝකගේ ක්‍රෝධය කිසිදාවම වීම නොවන වග. ඔහුගේ කර්තව්‍ය ඔහුගේ ලක්ෂයයි පාටලිපුත්‍රය. ඔහු සූදානම් වීද නොවීද පාටලිපුත්‍රයට විගසින් ඔහුගේ අවශ්‍යතාව හටගැන්ම වනු ඇති. ඔහුට පැමිණීමට වේවි. ඒ නිසයි මා අශෝක මේ ප්‍රතියෝගිතාවයට සබැඳි කළේ. මේ ඔහුට පාටලිපුත්‍රයට පැමිණීමේ නිමිත්ත වනු පිණිස. රාණී ධර්මා කිසිදා පාටලිපුත්‍රයට නැහැ යනුයේ. එනිසා මේ ප්‍රතියෝගිතාව අවසරය ස්වරූපෙන් සම්මුඛ වූයේ. එමගින් අශෝකගේ පාටලිපුත්‍රයට පුනරාගමනයේ මාර්ගය විවර වේවි. දැන් වැටහුණා මට ආචාර්ය. එනමුත් යම්තාක් රාණී ධර්මා නොපැමිණේද අප සාවධානව රැඳිය යුතුයි. අශෝක සුශීමට සම්මුඛ වීම උදෙසා මල්ලව යුද්ධයේ තෙක් අපේක්ෂා කිරීමේ නිර්ණය කෙසේ හෝ කළේ වුවද මේ සුශීම මට බියක් වෙයි. සුශීම අපේක්ෂා නොකරනුයේ. ඔහු බලයෙන් වංචාවෙන් කිනම් හෝ අයුරු අශෝකට හානි පැමිණවීමට ප්‍රයාස කරනු ඇති. ජලය පානය කරන්න. මා සිහිසුන් කිරීමට සැලසුම් කළේ අශෝක නාලන්දාවෙන් නික්මෙනත. මට ඔහු හමු නොවීමට. මට කමා කරලන්න රජකුමරියනි. මා අසරණ වී කියා බෙහෙවින් බියපත් වූ අය සමේ. ඒ එසේවී නම් විෂ දීමෙන් ප්‍රාණය නසාලනු මගේ. අශෝකගෙන් වියෝ කිරීමට ප්‍රයාස කරමින් ඔබ මගේ හෘදය සසල කරවූවා. මගේ ආත්මය කම්පා කරවූවා. මට කල්පනා ඕනෑ කරනු හැකිවි. ඔබ මාට එසේ කරාවියයි. මගේ දුක, මගේ රිදුම්, මගේ ව්‍යාකූලතාව මෑණියන්ට අධික ඔබ දැන සිටිනුයේ. ඔබ ඉතා මැනවින් දනුයේ වෙයි. මගේ 10 වර්ෂයක තපස්යාව පළ ගැන්වීම සිදුවනුයේ කියා. එවිට ඔබ මාහට විශ්වාසඝාතනය කළේද? ඔබ මිතුරිය නොව සොයිරිසේ සිතුවේ. මා ඔබට කිසිදා අවමානය කළේද? ඔබේ සිත්‍රිත වූයේද? ඔබ මගෙන් ප්‍රතිශෝධය ගත්වේද?
මගේ ස්නේහය කියන මෝනිය රැඳුනිද බේලා. ඔබ සොයරිසේ නොව මිතුරියසේ නොව එක් සතරෙක් සේවිය වහාර කළේ. ඔබගේ මේ ගර්හාත්මක කෘත්‍යයෙන් මට අශෝකව හමුවීමේ අවසරය අහිමි වූවා. ඒ සමග මගේ බාලවියෙහි සැමතින් ප්‍රියයෙහි ඇයවතත පූර්ණ ජීවිතය උදෙසා අහිමි වූවා. විශ්වාසය ප්‍රාප්ත කරලීමට වර්ෂයන් ගත වී යයි. විශ්වාසය සිඳලනු පිණිස එක් ක්ෂණයක් එක් කෘත්‍යද බොහෝ වනු ඇති. ඔබ මාහට කළ දෙය ඒ උදෙසා මා ඔබට ක්ෂමා කරලනු විශ්වාස නැවත කිසිදා නැහැ කරනුයේ. මගින් කෙතරම් දුරස් වනු හැකිද නික්ම යනු. දෝෂයෙන් හෝ මා සම්මුඛේ නොවනු. ඒ කාර්ය නියත විටුවේවි. මම ඔබෙන් දුරකට නික්ම යනු ඇති. බොහෝ දුරකට. එනමුත් යාමට పూర్ව මගේ දෝෂය සැකසීමට එක් අවසරයක් දෙන්න. විශ්වාසඝාතනයේ පශ්චාත්තාපයට එක් අවසරයක් දෙන්න. මේ භෝජන දකුමින් හුදෙක් එක් කරන ස්මරණය වෙනුවෙන් සරල දිවිය සහ උච්ච චින්තන භෝජනයේ ලවණ මාත්‍රාව නම් මතක් වුණයි. තව මතක් වූයේ නම් මේ භෝජනය ප්‍රණීත රස වේවි. තුති වේවා. මනාව මුදවාලු ශීර පිඩුහා දෙහිසාරයෙන්දින් ලැබෙනු නම් මෙයට භෝජනය ප්‍රණීතතර වේවි තවද. අනුභව කරනොද මනසින් රස විඳිනු එවිටයි ගතර දැනෙනුයේ. මා විගසරගෙන එන්නම්. ගෘහයෙන් නික්මීමෙන් පශ්චිමයි මෑණියන්ගේ දෑතින් සකසාලු භෝජනයේ මහත්වය වැටහුම් වනුයේ. දෙහිසාරයටද මෙතරම් සමය අනාගත දෘශ්‍යයක්. ద్వාරය වෙතම රඳවා තබනුයේද? ඇතුළට පිවිසීමට නොපවසුනේද සොයුර? කිනම් දශාව දුදාවයේ මගේ සොයුරට කවුරුන් පවසයිද ඔහු පෙරකල මගදේ උත්තරාධිකාරී වග? පෙරකල මගදේ මහා ශූරයා වග? ඔහු සතුවයි චන්ද්‍රගුප්ත මෞර්යගේ අසිපත වූයේ අද ඔහුට මේ දශාව උදව්වා. නමුත් තුච්ච ප්‍රාණීනේ, තුච්ච ප්‍රාණීන් විල්සනේ ඔහුද රැඳෙනුයේ. වහස බස් නවතුණු සුශීම මේ ෂණයේ මෙහි පැමිණීමේ කිනම් අභිලාෂයදයි පවසනු. ප්‍රසන්නතාව වූ අය දැනගැන්මෙන් ඔබගේ ස්පෂ්ටවාදීතාව දැනදු ජීවත්වයි ඔබ තුළ. අගේ මේ පෝෂණීය ආහාර මා ඔබ උදෙසා රැගෙන ආයේ මගේ සොයුර.
එවිට අපගේ හෙට සටනේදී ඔබට මද ෂණය හෝ මා සමක්ෂයේ රැඳෙනු හැකි. දස වර්ෂයක අපේක්ෂාවේ අවසන ක්ෂණ මාත්‍රව සිදුවේද? ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. ඔබව භූමි පණුවෙක් වෙලසින් අසුරකින් පාගා දමනු විහිද එවිට ආනන්දේ නැවනුයේ මාට. මගේ පිපාසයෙන් නැහැ සිඳුනුවේ සොයුර මට ඔබ හට මරණය දීමට අවැසි. නමුත් ඔබට මරණය දෙන සමයේ මට ආනන්දේ විය යුතුනේ. ඔබගේ එයයි ගැටලුව වනේ සුෂීමා. ඔබ නිරර්ථක කාර්යයන්හි ඔබේ ජවය ව්‍යර්ථ කර දමයි. මේ රස විඳ බලනු. මා කෙරෙහි ඔබේ මතය පරිවර්තන වේවි. මේ සහල් මේ ශාකාහාර මේ සෑම ශුද්ධ කිතලින් සැකසුවේ ඔබගේ ශරීරයට ජවය හා ශක්තිය ප්‍රදානය කරනු ඇති. මට ස්මරණ වූවා. මගේ ප්‍රිය සොයුරුට ශාකාහාර සහ ශීරමුසු පදාර්ථ රුචි වන වග. එනිසා මා මේ සෑම රැගෙන පැමිණියේ. මේ නම් හිමාලයේ විශේෂ ඔසු පැලෑටියක්. එහි අල්ප අනුභවයෙන් පෝෂ්‍යයන් අවශෝෂණය වනු ඇති. ශරීරයේ ජවයේද මනාව රැඳෙනු ඇති. මේ සෑම මා ඔබ උදෙසා රැගෙන ආයේ මෙහි. මෙය හා මෙයද මෙහි මේ වූ වියලි බීජ खनिज हा लवणहि मुख्य प्रभवය. එය හෙටට નિયમિત සටනේදී ඔබව චංචලව සාවධානව රඳවාවි. සාවධානව රැඳීමට ඔබට බොහෝ අවශ්‍යතාව වෙයි හෙට. දැන් ඔබ තම මාරයාට බෝජට කරවනු පිණිස පැමිණියේ. තැනැත් එක්කින්දින් එක්වරක් දෝෂය කළේ දේ වැටහුම් කරලා නොහැකි. නමුත් ඔහු වරින් වර දෝෂ කරනුයේද ඔහුට මූර්ඛයෙ පවසනුයේ. ඔබ අතට දෙවැනිම මූර්ඛයන්ගෙත් මූර්ඛයෙක්. තමන්ගේ සතුරාව දුර්වලයේ වැටහුම් කරන දෝෂය කරනුයේ. ඔබගේ නම් මිච්ඡාව මේ භෝජනයේ බොහොම අවශ්‍යයෙන් රකිනු ඇති. මේ භෝජන මා අනුභව කරනු ඇති. අවශ්‍යයෙන් කරනු ඇති. අනුභව කිරීමට పూర్ව ඔබ ප්‍රාර්ථනාවක් කළේද? ඊට පස්සෙමද මේ ප්‍රාර්ථනා කරලන ඔබේ ඊශ්වරගෙන්. එනම් හෙට ඔබේ සොයුරු සමක්ෂයේ රැඳේවා කියා. ආතතියට ඔබට නිද්‍රා නොපැමිණිද සංතාප නොමවනු නැහැ. හෙට දින මා ඔබ චිර නිද්‍රාවෙහි නිසක සතපනු ඇති. හෙට ඔබේ සම්මුඛයේ එක් එවැනි ශක්තිය හා වේවි. ඒ සම්මුඛය ඔබ කිසිදාක නොකලේ වනු ඇති අශෝක. ශක්තිය ශරීරේ නොව මෙහි වනුයේ. අදිටනෙහි වනුයේ. මගේ අදිටන සමක්ෂයේ ඔබගේ ඔය අදිටන නිෂේධ වේ. ඔබ බඳුවම දුර්වලයි.
බේලා මානම් නික්ම යනු ඇති. ඔබට කුමක් වේද? මා ගැන සංතාප නොම කරලන්න. పూర్වයේද මෙසේ කර තිබෙනුවේ. ස්මරණ කරලන්න බාලවේදී දෙක්වර මෑණියන්ගේ කීමට බාලවියසේ වැටහුම් කර පියාණන් ක්ෂමා කරලා නුවා. නමුත් පියාණන්ට ඔහුගේ දියණියහට එසේ ගර්හිත කාර්යයක් කරනු හැකි වී නම් ඔබ සැබඳිව නැහැ දනුවේ කුමක්? ඔබ මා ගැන සංතාප නොම කරලන්න. සමය අල්පයි. ඔබ මේ සිතාලන්න. ඔබ රජකුමරුන් වෙතට කෙසේද උපරිම විගස පිවිසෙනුයේ කියා. අවසරය ලද විටම මා මෙදෙසින් බොහෝ දුරක නික්ම යනු ඇති. එවිට මා වෙත කිසිවෙක්ට නැහැ පිවිසෙනු හැකි. නොවැටේ කීමතයි. මට කිසි තනිෂ්ඨයක ශංකාවට ගනුයේ. ඔබ සෙනසුම් අයුරින් නික්මෙන්න. සමය ව්‍යර්ථ කරලන්න. දස වර්ෂයක අපේක්ෂාව අද අවසන් කරලන්න. නික්මෙන්න. නික්මෙන්න. මෙසමේ කවුරුන් වන හැකිද? මා පැමිණෙන්නම්. ඔබ මෙසමේ මෙහි? රාණි ධර්ම මේ යුවරාජ අශෝකට යුවරාජ අශෝක කුමක් වේද මගේ අශෝකට? ඔහුට කිසිත් වී නොමැති. එනමුත් වීමට හැකි. යුවරාජ අශෝකයන් ප්‍රතියෝගිතාවට සබඳවීමට ගියේද එහි අවසන් චරණය ඔහුගේ සම්මුඛය සුශීම හා වීමට නියමිතයි. සුශීම මේ අනර්ථය ඔබට අතිරේකන් කිසිවෙකුට නවතන්න නොහැකි. ඔබට මා සමග යාමට ඕන වෙති. කුමක්? සුශීම කුමක් වේද මෑණියනි? ක්ෂමා කරලන රාණි ධර්මා. අකණ්ඩ ಭಾರತයේ නිර්මාණය උදෙසා මගධයේ හිත පිණිස අශෝක නවතුණු පිණිස ඔබ උපයෝගී කිරීමට සිදු වූවා. ඔබට අතිරේක අන්‍ය කිසි විකල්පයක් නොමැති අප සතුව. සූර්යෝදයට පූර්ව අප නාලන්දාවට පිවිසෙනු අවශ්‍ය. අශෝකා සුශීම සම්මුඛ වීද සර්ව විනාශය සිදු වේවි. සිටනු මෙතරම් රාත්‍රී කොහි යනුවේද ඔබ? කවුරෝ කීට කෙසේද? ඇය මා ගැන බොහෝ ක්‍රෝධිත වූවා. ඇය විසින් මා සේවයෙන් නිෂ්ප්‍රභා කර දැමුවා. මගේ මුවන හැදකීමට රිසි ඇය මෙසමේ කුටියෙන් බැහැර වී යාමට ආඥා කළා මට. ඒ නිසා යනුවේ දැන්. එනමුදු මෙතරම් රාත්‍රී ඔබ කොහි යනුවේද? මා කොහි හෝ ශිව ශම්භු රැගෙන ආවේ. ඔබ මෙසේ කිමුද මුව සංගවා සිටිනුවේ? ආවර්ණීවතලනෝ. ශ්‍රවණ නොවීද ඔබට? ආවර්ණීවතලනෝ. මට ජීවත්ව රැඳෙමින් නොකළ හැකි වූවා. එය මා මියගොස් කරනු ඇති. මට ක්ෂමා කරලන්න රජකුමරියනි. මා పూర్වයේ ඔබෙන් සත්‍ය සැඟවුවා. සුරක්ෂාව තවද දැඩි කරලනු. යනු. මෙයට పూర్ව සර්වජනයාගේ දෘෂ්ටියෙන් රාජකුමාර අශෝක මියගොසින් සේවුවා.
දැන් රාජකුමරිය කවුරුව කිද්ද ජීවත්ව නැහැ රැඳෙනුවේ. එනමුත් දෙදෙනාගේ ප්‍රේමය අමරව රැඳේවි. දෛවයේ දෙදෙනාගේ එක්වීම සනිටු හන්වයි. ඒ දෙදෙනා විගසෙසේ එක් වෙනු ඇති. මේ සර්වත්‍රයේ කිසිවෙක්ට ඔවුන් වෙන් කරනු නොහැකි වේවි. ඔව් මහදේව, ඔවුන්ගේ ප්‍රේමයට, ඔවුන්ගේ එක්වීමට මගේ දිවි පිදුම ව්‍යාර්ථ වී යාමට නොම දෙන්න. ඔවුන් ඔබට එක් කිරීමටම වේවි ප්‍රභු. සූර්යෝදය ප්‍රථම කිරණ සමගින් අපි මෙදෙසින් ප්‍රස්ථාන කරනු ඇති. කවුරෝගේ ඉපතට යමට දෙනු උදනුමා උදනෝ කවුරෝගේ යමට දෙනු මට මගේ තියන්නේ කෙසේ කරල නොහැකිද ඔබට ඔබේ පියාණන්ට තරම් දැඩි දණ්ඩනයක් කෙසේ දෙනු හැකිද මගේ යඩියගේ කුමක් කළේද වේගය වැඩි කරනු නායක. අශෝකට පූර්ව අප රණභූමියට පිවිසෙනවා වැසි. මෙතෙක් සැමද අපගේ සැලසුමට අනුසාරීව සිදුවේ සුෂීම. අශෝක තම මරණයේ මුවතුරට නිතටින් ඇදී ආයේ මෙහි. දැන් මායිම ෂණේ පිණිස උත්සුක වී සිටිනුයේ. ඉන්දින් දැන් අශෝක ඝාතනයේ මොහොත ඒ වීමෙන් පශ්චිම මගධයේ සිංහාසනය ඔබේ වනු ඇති. විජය වේවා. මට විශ්වාසයි ඔබ තම අන්තරාත්මේ රාවය අවශ්‍ය නසනු ඇති. සත්‍යම විජය වනු ඇති. උපස්ථිත ජනයාගේ උද්දාමයෙන් පාටලී පුත්‍රේ සිදු රාජකුමාර සුෂීම සහ රාජකුමාර අශෝකගේ මධ්‍යයේ ශස්ත්‍රහරඹය ස්මරණ වූවා මට උචිතය පැවසුවේ ඔබ ආචාර්ය. එක් දශකයකට පශ්චිම එම උත්තේජනාවේ අනුභූතිය සිදුවනුවේ මට. මේ කරුණ ගැන අනාවකී නැහැ පවසනු හැකි දැනුද? මේ කරුණෙහි අනුමානද නැහැ කරලනු හැකි. අද රාජවංශී සුෂීම විජය වනුයේ දැයි සාමාන්‍ය ඡණ්ඩ දෙයි. එනමුදු එසේ ප්‍රකට වී යනුයේ අද මේ ඝට්ටනය අවශ්‍යයෙන් ඓතිහාසික වනු ඇති. සාවධානව මාතාවනි.
සියාමක් ඔබ කෙදින ආයේද? ඔබේ ජන්මදින අවස්ථාවේ මෙතරම් විසල් ප්‍රතියෝගිතාව සිදුවනුයේ මා කෙසේ නොයනද? ප්‍රමාදව පැමිණියේ ඒත් ආයේ නොවේද? බොහෝ දිනකට පශ්චිම මගේ දෙපතුණුවන්ගේ සමීපතාවයේ සෞභාග්‍ය ප්‍රාප්ත වූවා මට. අද මේ ප්‍රතියෝගිතාවේ හුදෙක් සමාප්තියම නොවේ. අද එක් ඓතිහාසික දිනයක්. අද මේ කරුණ නිර්ණය වේවි. කවුරුන්ද සිය මාතෘ භූමියේ සමතින් ශක්තිවන්ත දේහධාරී වීර රණශූරයා එක් දෙසකින් වෙයි ප්‍රජාවේ ප්‍රිය චක්‍රවර්ති ඡණ්ඩ 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 ඉදිරි දෙසින් අධිරජු බින්දුසාරගේ ජේෂ්ඨ පුත්‍ර සර්ව ශක්ති සම්පන්න රාජකුමාර සුසීම රාජකුමාර සුසීමයන්ට ජය වේවා! 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 ධර්මා මෙතෙක් නැහැ පැමිණියේ. එක් වරක් අශෝක මිය ගියේද ඊට පස්සිම මගධ සිංහාසනය මගේ පුතුණු සුසීමගේ වනු ඇති. දස වර්ෂයක් මම අපේක්ෂා කළේ කැටින අශෝක යළිත් පැමිණේදයි මොවුන් එකිනෙක ගැටි නැසේදයි. මේ මල්ලව යුද්ධයේ නියමය නම් කිසිත් නියමයක් නොවීමයි. නියමයන්ගෙන් මුක්තයි මෙය. අද මේ ද්වන්දේ එතෙක් නැහැ නවතිනුයේ. යම්තාක් දෙදෙනාගෙන් එක් අයෙක් සමර්පණය උදෙසා නොනැමෙන්නේද? නැතිනම් මේ සටන එවිට නවතිනුයේ. දෙදෙනාගෙන් එක් අයෙකුගේ ශ්වාස නැවතුණු කල. පුරුෂයන්ගේ ප්‍රතියෝගිතාවේදී ස්ත්‍රීන්ගේ වස්ත්‍ර එය මේ නිසා හෝ නොවනුද
ඔබ ස්ත්‍රීයයි වටහා මා ඔබේ ප්‍රාණ නොනසා විසිතාද? ඒසේ වනු නම් මා ඔබේ ප්‍රාණ නැහැ නසනුයේ මාතාවනි. නුඹ මේ වස්ත්‍රය හැඳින්වුවේ නැහැ සුචීව. මේ මගේ මෑණියන්ගේම වස්ත්‍රය. ඒ මත නුඹ වෙතින් කෙරුණා වූ ඇයගේ අවමානය මෙතෙක්ම සනිටුහන් වෙයි. නුඹගේ ඔය පාදයෙන් නොවෙත මගේ මෑණියන්ට අවමාන සිදු කළේ. එම පාදය සිඳ දමනු ඇති මා නුඹ නැසීමට පූර්ව ප්‍රසන්නතාව වූවා. ඔබේ භාවාත්මකතාව දැනුදු ජීවත්වයි ඔබ තුළ. ආහෝ ඔබේ සිටියේ නම් අශෝක දැක ගනු ඇති. කෙසේ පාපාර දුන්නේද ඔබේ මෑණියන්ට? මේ වස්ත්‍රයෙන් නුඹගේ ශවය වෙලී ආවි සුෂීම. පෙන්වනු දැක ගනීවි මේ සමස්ත සිව් සාගරය. දැන් මේ ඡන්ද නුඹව අවසන් කර දමනයිරු. ප්‍රතියෝගීතාව ආරම්භ කරලනු. සටනේ ආරම්භය වීමට పూర్ව ඔබ හා මදක් භාෂිත කරනු රිසි. මගේ සොයුර මේ ද්වන්දය ඓතිහාසික වේවි. ප්‍රතිඵලය කුමක් වේද එනම් සමේ ගර්භෙහි සැඟව ගොසින් මේ උපස්ථිත සෑම ජනයාගේ විශ්වාසයයි අද අපගෙන් එකයි ජීවත්ව රැඳේයයි. මා කිසිදාක නුඹ මගේ සොයුරු ස්වරූපයෙන් නැහැ ස්වීකාර කළේ. මන්ද නුඹ සැමදා මගේ ප්‍රතිද්වන්දී වූයේ, මගේ විරෝධී වූයේ. නමුත් නුඹ කෙදිනක හෝ එක් ක්ෂණයට මා නුඹේ දෙටු සොයුරුසේ නොසිතූද? අද දින ඒ ක්ෂණය උදෙසා පැමිණෙනු. මට නුඹ දෑතින් වැළඳ ගැන්මට රුචිය වේ. අවසන් මරට නුඹ පෙලා දැමීමට පෙර අවශ්‍යයි සුසීම. මේ එන්නගේ අවසන් ඉච්ඡාව නම් පූර්ණවීම අවශ්‍යමනේ. කිනම් පතේ ගියේද එනමුදු ඔහුගේ ගමනාන්තය අඛණ්ඩ ಭಾರತයේ නිර්මාණය